සිල් ගන්න උපාසකම ලත උස්සන්. හැමෝටම සිල් ගන්න බෑ. බොරුනම් කියන්න බෑ. හැමෝටම සිල් ගන්න බෑ. හිතපු ගමන් අම්මෝ ඉන්දියන් ජෝර්ජට් අරගෙන සුදු රැලි දාලා සිවුරු යාල් උදේ පාන්දර ගිහිල්ලා කොන්ද හරහා කරුණ ගිහිල්ලා කොන්ද කැක්කෝ. එහෙම නෙවෙයිනේ උපාසකම්ම මේ ස්වර්ණ වාහිනිය මේ පන්සලේ සිරස අර පන්සලේ උපාසකම්ම පාන්දර 4ට ගිහලා ඉස්සරහම ඉඳ ගන්නවා. භාවනා කරන ගමන් බලනවා කැමරාව තමා ගාවින් යනවාද කියලා. මේ උපාසකම්ලගෙන් පොඩි ඉල්ලීමක් කරන් තියෙනවා අතලන් අම්මේ මේ බොරුනම් කියන්න එපා. පොඩි එකාට කියනවා මේ පොඩි එකා මන් දැන් සෝවාන් වෙලයි. පොඩි එකා ඌ බලනකො මෙයා සෝවාන් වෙන්නේ මේ නැන්දම්මලේලි වලිය. අත්තම් සෝවාන් වෙලා. බොරු එපා. දැන් මෙහෙමනේ කන්සල්ල කතා හදන්න මෙහෙමනේ සොපි අක්ක මට හරි ආදරේ අක්ක මට සලකනවා බබි අක්කයි සොපි අක්කයි තරහයි බබි අක්කා සොපි අක්ක මට ජෝඩු කරනවා ඒක මොනවා කරන්නේ ආයේ අනේ හර ගේන්නේ දැක්කම නිකන් නිවන් දකින්නවද සොපි අක්කා යාළුවා දැන් සොපි අක්කා දැක්කම හතර පිටින් විදි පේනවා මට එපා සාසනයට කතා හදන්න එපා